කළ හොඳයි ගෑවට ඇත්තටම සෙට් කරන් හිටපුන් දන්නවා පඩ බේරගත්තු අමාරුව මොකද පුතේ කදම්බයා කරන් කිම්ගේ පවුල ඇවිල්ලා කොණ්ඩේ එහෙම කපලා මේකිට කොණ්ඩේ එහෙම කපලා මට ෆොටෝ ගහලා යවලා තිබ්බා කොණ්ඩේ එහෙම කපලා එලවලා කොණ්ඩේ එහෙම කපලා එලවලා ස්ටෑන්ඩ් එකේ ඉන්නවා කියලා මට දැන් කෝල් එකක් ආවා එකමාරට ආවා මම ඕක කිව්වා පිරිමි ළමයෙක්ව තෝරගද්දී මොන වගේ දේවල්ද බලන්නේ? ඒ අවශ්‍ය වෙන්න ඕන, ලස්සන වෙන්න ඕන, සුදු වෙන්න ඕන. හැබැයි එක දෙයක් තියෙනවා මට හරියන්නේ. සෙට් වෙන්නේ නැති එක? ඒ මොකද්ද? බොන්න නැති කොල්ලෙක් වෙන්න. බොන කොල්ල 1000ක් මැද්දේ නොබෙන කොල්ල තමයි සුපිරි. මේ ආපා උඹලා බොරු මාර්සි දාන්න එපා. හරිද? කරන්න පුළුවන් දෙයක් කෙලිම ජීක් කතා කරපා. ඊට වැඩිය හොඳයි පරබල නගින්නේම එක කුමාරයයි උඹ ලෝකෙට ගෞරු මෙවර ගම කාටද? මොකද? මෙවර ගම කාටද? ඔයා කාගේද කියන්නේ? මං කාගේවත් කියන්නේ මං සමීක්ෂණය කරන්නේ සුවාදීනව. ඒකනේ ඔයාට ඔයා මයික් එක කරන් ගන්න මං ඩෝන් ගාලා කියනවා. මේක කිය කරන්න බෑනේ ඔයා. හරි එහෙනම් නොකිය කරන්නේ නේ. අයිබෝන් මේ පාර ගම කාටද? 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 කොයි කාටද? කොයි එකට හරි තමයි දැන් සැපද? මේ අපේ YouTube channel එක subscribe කරපියව. මොකක්ද? සර්ප්‍රයිස් නෙවෙයි. ඒක නෑ මේ අපේ YouTube channel එක subscribe කරපියව. එහෙනම් subscribe ඈ subscribe subscribe මේ උඹ ලියන්නේ surprise ගම යන්න ඕනේ කාටද? ළමයි අපි ගමේ ලංකාවනේ කොහමද? රහද කෑ මේක?
ඈ ගෙදරින්ද ගෙනාවේ කොහමද මොකද කෑවද බඩ බිල්ලද අත ගායින්නේ ඈ මොකද කටේ ඇඟිලි ගාගෙන තාම පොඩි කාලේ පුරුද්දනේ මම මේ කසාද බඳින්න කැමැත්ත අහනවා නෙමෙයි මං අහන්නේ ගමට කවුද එන්න ඕනේ කියලා රුපියල් 20ක් දෙනවද රුපියල් 20ක් දෙන්න පුළුවන්ද දෙන්නකෝ එදා මේ පාර ගම කාට ගියොත් හොඳයිද ඔව් මාලිමා පොට්ටු සජිත UNP සර්වජන බලය යන්නෝනේ මාලිමාවට තමයි. එහෙනම් ඔබ 20ක් දිලා ගන්නවා. ඇතුළේ එන්නේසිලා උත්තරයක් දෙනවද? ඇතුළේ එන්නේසේ මම දොර වැහුවා. ඔයාලට දොර වහලා තියෙනවා. ඉතින් අපි මේ ප්‍රථම වතාවට මේ මැල්ලම්පිටිය ප්‍රදේශෙත් කරේ අපි තව නගරෙක හම්බෙමු. දාඩි දාලා තියෙන්නේ කැලි සබ ටිකක් ගහලා ඉක්කොටම නා ගන්නවා. ජය වේවා. බඩු මිල අඩු කරනවායි කිව්වා. හාල් මිල ඉහළ ගිහිල්ලා. පොල් ගෙඩියක් හොයාගන්නටවත් නැහැ. කිරිපිටි මිලේ ඉහළ ගිහිල්ලා. ජනතාවට අවශ්‍ය ලුණු ටිකවත් දෙන්න බැරි. මටත් කවුරු හරි ඉන්නවා නම් ආදරය කරන කෙනෙක් මට ලයිට් එකක් දාලා කමෙන්ට් එකක් දාලා නම්බරේ දාන්න. ඇත්තටම ආදරය කරන කෙනෙක් අඬට හරි ජය වේවා. ගම කාටද? එල්පිටි. ගම එල්පිටියේ. ගම කාටද දෙන්නේ මේ පාර? බලන්න ඕන කාටද? කියන්න කාටද කියලා? කාටද? කාටද ගම? ඔය UMP ට හරි. UMP ට දෙන්නේ. ගම කාටද? ගම මාලිමාවට. ගම කාටද බලන්නේ? හරි මාලිමාවට. ජය අයි කොහොමද Mr. Meth. You know how we do. වෙදවල මං කුරුණෑගල අපිත් තුරුණෑගල ඇත්තම කුරුණෑගල කොහෙද තුරුණෑගල මාස්පුඩු මාස්පුඩු අර මාස්පුඩු පන්සල එහෙම දන්නවද පොඩ මාක්ස් එක කරන්න අනේ බෑ මගේ මූණ කැතයි අප්පා කමන්නේ චුට්ටක් පාත් කරන්න එහෙනම් මාවට බඩ පෙන්නද Shakabo. Free drinks in the house. ඒ මරුවා මටත් ආදරය කරන්න කවුරු හරි ඉන්නවනම් අවංකවම හොඳ ගතිගුණ තියෙන කෙනෙක් කතා කරලා නම්බරේ දාන්න. එතකොට මම නම්බරේ අරන් කතා කරා. අද දෙන්න නෝ යන්නෝ ආච්චි මට ගෙඩි හැදෙන්නේ නෑ මං කොල්ලෙක්. හැබැයි පොඩි ආදල්ලියකුත් තියෙනවා. ඒක ගහන්නකො බාන්න එක්ක කමන්නේ මේ සමහරට ගෙඩියක් දැක් හැදෙන්න පුළුවන් නේ ගහන්න බෑ. ඌයා. හැමෝටම සුබම සුබ අවුරුද්දක් වේවා කියලා ඒ වගේම I love you මගේ කියලා හදවතින්ම බාර ගන්න මගේ සහෝදරයෝ 2 seconds later. දුදු අසුචි කෙනගලා මංගල රාත්‍රී කියා එන්නරතරනි එන්නමායන්නේ උම්මා දවිනේ මොයා මොන්සත් හොයිනේ නා
ඉතුරු වෙයිද දන්නේ නැහැ ඡන්ද 10ක් 15ක් වගේ. අපිට එහෙම ඉතුරු වෙන්නේ නැහැ. එහෙම හිතන්න එපා. මහත්තයා මේ අනම්මන කතා කරන්න එපා. ඔබතුමා මාර බඩුවක් නේ. ජනතාව ඡන්ද දෙන්න. ඔබතුමා ඡන්ද දෙනවා. අද කෑනෝ කයන්න. මේ ගොවියාට යුක්තිය සාධාරණත්වය ඉෂ්ට කරන්නට අපි අනිවාර්යයෙන්ම වීදි පසිනවා. අපි අනිවාර්යෙන්ම ලක්ෂ ගණනින් ගොවියා එකතු කරගෙන ගොවි හඬට ඇහුම්කන් නොදෙන මේ ආණ්ඩුවට ගොවියා රැකගන්නේ කියන පණිවිඩය අපි ලබා දෙනවා. තරුණේ නායකතුමාට ඉතාමත්ම හදිසි තව කටයුතු රාශියක් තිබුණ නිසා තමයි එතුමා මේ ස්ථානයෙන් නැගිටලා ගියේ. තව ඔබතුමන්ලා වෙනුවෙන් කතා කරන්න අපේ රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා, හර්ෂද සිල්වා මැතිතුමා ඇතුළු විශාල කතික ප්‍රමාණයක් මේ ස්ථානයේ රැඳී සිටිනවා. ඉතින් ඒ නිසා මම ඉල්ලා සිටිනවා කරුණා කරලා මේ භූමිය රැඳී සිටින්න. මේ රැස්වීම ඊටාම ඉක්මනින් තවම ඉවර වෙන්නේ නැහැ. එහෙම ඉන්න කියන එක මම තමුන්නාන්සලාගෙන් ඉල්ලා සිටිනවා. කිසිවිටත් තවත් කතිකින් මේ රැළිය ඇමතීමට සිටියද ජනතාව ඉවත් යාම හේතුවෙන් සමගි ජනබලවේගයේ මේ රැළිය අවසන් කිරීමට සිදු වුණා. කවුද හොරා? ඔය පොඩ දන්නේ නැද්ද? කවුද හොරා? ඔය පොඩ දන්නේ නැද්ද? කවුද හොරා? කලිල් වෙන්නේ. උඹේ තාත්තා වෙන්නේ. much later. වාඩි වෙන හලෝ. වාඩි වෙන. ආයෙ පාරුවා. මම වාඩි කරන්න. උඹට පුළුවන් ද මාව වාඩි කරන්න? තාක්කයා. මාව වාඩි කරන්න බෑ. අද ඌ කිව්වේ කොහොමද? Run. අපි දෙන්න තාම පුංචි ගොඩක් පුංචි. ඉතින් ඒ අපි දෙන්නගේ වයසට හම්බුන ආදරේ අපිට ගොඩක් ලොකුයි. හැමෝටම තේන්නේ අපි දෙන්න ඩාන්සින් කරනවා, සතුටින් ඉන්නවා ඒකනේ. හැබැයි ඒ සතුටින් ඉන්න අපි දෙන්න මහන්සි වුණා. අර ගොඩක් අය හිතන් ඉන්නේ අර අපි පුංචි කාලේ ඉඳන් අර ෆැන්ටසි ගර්ල්ස්ලා වගේ කියලා හිතන්නේ. ඉතින් ඇත්තටම මේව නෑ. ඉතින්